හොඳින් එක දරුණු කටයුත්තක් මේකෙත් එහෙමයි. ඒ නිසා මේ මිනිසුන්ට ආශිර්වාද කරමින් පින් දෙමින් මෙත් සිතින් ආරාධනා කරනවා මේ උතුම් අනුශාසනාව සිදු කරවදහරන්නට. ඔබ අපි මෙතෙක් වෙලා බලා හිටිය අපේ ජේෂ්ඨ යතිවරයාණන් වහන්සේට කත්නෝරුවේ සිරිධම්ම අපේ හාමුදුරන් වහන්සේට එහෙම නැත්නම් ගණේවැව පුරාණ රජමහා විහාරය අද මහා පිම්බිමක් බවට පරිවර්තනය කරලා ඒ මහා මෙහෙවර ඉටු කරලා නිහඬ වේදෙස බලාගෙන බොහොම මෙත්සිතින් කටයුතු කරන්නට යෙදෙන අපේ පිරිවෙනේ එම පිරිවෙන ලොකු හාමුදුරුවෝ වහන්සේ වැඩ සිටියේ පිරිවෙනේ ගෞරවනීය පරිවිනාධිපති හාමුදුරුවෝ මේ පොඩි හාමුදුරුවෝ ගණනාවකට අධ්‍යාපනය ලැබලා දෙන පොඩි හාමුදුරුවෝ වහන්සේලා ගණනාවකගේ ජීවිත ආරක්ෂා කරන තරුණ අතිවරයන් වහන්සේ ඔබ වහන්සේට ඊ타ම මෙත්සිතින් ආරාධනා කරනවා ඒ උතුම් සදහම් දේශනාව සිද්ධ කරන්න හැමදෙනාම සාදු කියලා උන්වහන්සේට ආරාධනාව සිද්ධ කරනවා. හොඳයි සාදුකාරයක් දෙන්න සියලු දෙනා. පින්වත්නි තුන් වතාවක් নমස්කාරේ කියමු පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි පින්නතුනි අපි බුදුහාමුදුරුවන්ට নমස්කාර කරමු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති පතිරූප දේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනීදිච ඒතං මංගල මුත්තමං තීති. හොඳයි, මේ අවස්ථාවට වැඩම අවදාළ ගෞරවනීය අපේ පන්සලේ නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පින්වත් මහා සංඝරත්නයෙන් අවසරයි අපේ පින්වත් මෙහෙණින් වහන්සේලා ඇතුළු සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නතියනි, මේ සියලු දෙනාම මේ එක්කහු වෙලා බලාගෙන ඉන්නේ, සූදානමින් සිටින්නේ මේ හොඳ ඇත්තන්ට සුවිශේෂී අවස්ථාවක්. මොකක්ද මේ අවස්ථාවේ තියෙන සුවිශේෂී භාවය? මේ අවස්ථාවේ තියෙන වටිනාකම මොකක්ද? මම හොඳටම දන්නවා මේ පන්සලේ ඉන්නවට වඩා වැඩි ගුණයක් පාරේ ඉන්නවා. අර හැහෙන පිරිසක් මග හිටිය වාහනවල. ඒ සියලු දෙනාම පේන්නේ නැති වුණාට ඇහෙන තැන ඉඳගෙන බොහොම පුංචි වෙලාවක් තියෙන මේ ධර්ම දේශනාව අහන්න ඕනේ. පින්නත්නි, මේ ඉඳගෙන එක්කහු වෙලා වාඩි වෙලා ඉන්නේ මේ සියලු දෙනාම පෙර සංසාර කරපු අර පුණ්‍ය මහිමේ තියෙන පින්නතු. දුලබ වූ මිනිසත් භවයේ ලබාගත් උදවිය. ඒ වගේම ගති උපදි සම්පatti මනවින් ලබාගත් උදවිය. ඒ වගේම බුද්ධෝත්පාද කාලයක මිනිස්සු වෙලා ඉපදෙච්ච උදවිය. මේ සියලු දෙනාට ශක්තිය තියෙනවා, පුළුවන්කම තියෙනවා. අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ ධර්ම දේශනාවේ ආනුභාවයෙන්ුත් මේ එක්කහු වෙලා පොදි බැඳගෙන රොද බැඳගෙන ඉන්නේ බණ අහන්න, මේ කුසල බල මහිමේ ආනුභාවයෙන්ුත් නොබෝ කාලෙකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් කුසල් හේතු වේවා. මේ සසර දුක්ගිනි නිවන්න මේ පින් හේතු වේවා. වාසනාව වේවා. සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ ප්‍රාර්ථනාව තියෙන්න ඕනේ.
මේ සියලු දෙනාටම මේ ආත්ම භාවය තුල පුළුවන් පින්වත්නි ප්‍රඥාව උදා කරගන්න පුළුවන්. දැන් ප්‍රඥාව උදා කරගන්න නම් තියෙන්න ඕන ගුණයක් තමයි සීලය කියලා කියන්නේ. සමාධිය තියෙන්න ඕන. සමාධිය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ සීල සම්පන්න භාවයෙන්. දැන් නිවන් දකින්න ප්‍රඥාව තියෙන්න එපැයි. ප්‍රඥාව හරි ගස්ස ගන්න සමාධිය තියෙන්න එපැයි. සමාධිය හරි ගස්ස ගන්න සීලය තියෙන්න එපැයි. ඔය කාරණා තුනෙන් අපිට හිතන්න පුළුවන් පහසුම කාරණය තමයි සීලය. කොහොමද දැන් මේ සීල සම්පන්න භාවයේ තියාගන්නේ? මම යෝජනා කරනවා මේ පින්නතුන්ට හෙට ඉඳන් පන්සිල් රකින්න පුරුදු වෙන්න. මේක හෙට පටන් ගන්න. හෙට ඉඳන් පන්සිල් රකින්න. අය පන්සිල් රකින්නවා කියලා අමුතුවෙන් කරන්න එකක් තියෙනවද? මේ වෙනුවෙන් මම පුංචි යෝජනා කීපයක් කරනවා. ඒ අතර පළවෙනි යෝජනාව තමයි සීල සම්පන්න භාවයේදී අපිට පුළුවන් වෙන්න ඕන දැන් මම මෙතන ඉන්න සියලු දෙනාම බෙදනවා වර්ග කරනවා. ඔය කොටස් තුනකට වර්ග කරනවා. ඒ කොටස් තුන ඇතුලේ ඉන්නවා අම්මයි තාත්තයි දරුවෝයි. පැහැදිලි. දැන් මෙතන ඉන්නවද ඔය තුන් ගොල්ලට අයත් වෙන්නේ නැති කවුරු හරි? මෙතන අම්මලත් ඉන්නවා, මෙතන තාත්තලත් ඉන්නවා, මෙතන දරුවොත් ඉන්නවා. ඒ අතරින් හරි ප්‍රමුඛ වගකීමක් පැවරෙන පිරිසක් තමයි අපේ තාත්තලා. ඕන් දැන් ඔය මේක ඇහෙන මානේ ඉන්න තාත්තලා අහගන්න ඕන හොඳ. මේ සීල සම්පන්න භාවයේ තියෙන්න ඕනේ. මං ඊට කලින් එකක් කියලා ඉන්නද? ඔය ටික හුලං වදින්න ඉන්න. ඒ කියන්නේ නෑ පින්නත් මේ මටනේ පේන්නේ ඉතින් කලන්තේ දාන ඒවා. දැන් වැටුණොත් එහෙම කියන්න එපා හාඳුරුවන්ගේ මූසල කට කියලා හොඳ. සාමාන්‍යයෙන් ඉතින් ඔය ඇත්ත මන් දිහා බලන් ඉන්නේ මං ඔය ඇත්ත දිහා බලන් ඉන්නේ. එතකොට මටනේ පේන්නේ. එහෙම කිව්වා කියලා අය කොතනකවත් ඈත්ුනේ නැහැ. අකරල්ලේ කියලා 아무තුවෙන් එහෙම ඈත් වෙන්නෙත් නැහැ. ඒ හින්දා මං කියන ඔය පර්ස් එක පරිස්සම් කරගන්න ඕනේ. යතුරු, මේ ගෙවල් වල යතුරු, ටෙලිෆෝන් ඔය ගැන හොඳ සිහියෙන් ඉන්න ඕනේ. මෙහෙ හොරකම් කරන්නේ නැති වෙයි. ඒ වුණාට බොහෝ තැන්වල නැති වෙනවා. ඒකයි මම මේ කියන්නේ. එතකොට ඔය ටිකක් ඈත් මෑත් වෙලා ඉන්න එක හොඳයි. මේ බණහන අපේ අප්පච්චිලා අපේ තාත්තලා කල්පනා කරන්න ඕනේ. මොකක්ද මේ හාමුදුරුවෝ දේශනා කරන අපිට පැවරුණු අපි කළ යුතු මේ සීල සම්පන්න භාවය. අපි ප්‍රාර්ථනා කරන්න ඕන සීල සම්පන්න භාවය මොකක්ද? මේක දැන් මෙතනින් අපේ තාත්තලා අහන්න ඕනේ. ගෙදර සීල සම්පන්න භාවයේ තියෙන්න ඕන ඉස්සරලම තාත්තලාට. ගෙදර සත්පුරුෂකම් තියෙන්න ඕනේ තාත්තලාට. කොතනින්ද තාත්තලාගේ සත්පුරුෂකම පටන් ගන්න? එක මේවා නැති වෙන්න මේවා විනාශ වෙන්න හේතු තමයි කට. කට පරිස්සම් වෙන්න තාක්කල් සිද්ධ වෙන පාපයක් තියෙනවද? මොකද කට තාත්තලාට පුළුවන් අදිෂ්ඨාන කරන්න මේ අකරල්ල දිහා බොනවද නැහැ? නෑ සාතිකම දන්නේ නැති වෙදි මං හිතන්නේ. මං අර දැන් සොරගුණේ බණ කියලා ආවේ එහෙනම් නෑ මෙහෙත් නැති වෙදි එනවා. ඔය මේ කසිප්පු හර්මේ තියනවද නැහැනේ? ඔයත් උංග රියැක්ෂන් වලින් මට හිතෙන්නේ අකරල්ලේ තරම් වෙන කොහෙවත් නෑ වාගේ කියලා. ඔය එහෙනම් මේක කියලා මින්න ඕනේ. දැන් මේ තාත්තලාට පුළුවන්කම තියෙන්න ඕන හිතන්න තාත්තලාට හරි ඉක්මනට නිවන් දකින්න පුළුවන් හොඳේ. සේරටම කලින් නිවන් දකින්න පුළුවන් පිරිසක් තමයි තාත්තලා කියන්නේ. ඒ තාත්තලා ඉස්සරලා කරලා තියෙන්න ඕන තාත්තලාගේ වචන පරිස්සම් වෙලා තියෙන්න ඕනේ. දැන් මම මේ කියන ගමන් තාත්තලා කල්පනා කරන්න හාමුදුරනේ මම කවදාවත් මගේ ගෙදර මගේ දරුවෝ ඉස්සරහ මං කුණුහරුපයක් කියලා නැහැ. ධම්මලාට මතක් වෙනවද මගේ ස්වාමියා? එහෙම කියලා නැද්ද?
ඕන් දැන් දරුවෝ කල්පනා කරන්න ඕන මගේ අපච්චි කුණුහරුප තාත්තලා කියලා තියෙනවද නැහැ. නැත්නම් දියා කරල්ලේ බොන්නේ නැහැ කියවනේ. ඊළඟට ඕන් තාත්තලාට කියන්නේ ඔය පාරවල් දිහා ඉන්න කට්ටියටත් එක්ක හාමුදුරුවනේ කවදාවත් මගේ දරුවෝ ඉස්සරහ මගේ බිරිඳට බැනලා නැහැ, තඩි ගහලා නැහැ. තාත්තලා එහෙමද මේ? උණහර පල්ල ඇදින පගෝති ගන. හාමුදුරුවනේ කවදාවත් මගේ දරුවන්ට මම තෝ කියලාවත් නැහැ. උන් තාත්තලා කල්පනා කරලා ඇත්ත නොකරනෙව්වා මම මේ කියන්නේ. හාමුදුරුවනේ කවදාවත් මගේ ගෙදර මම දරුවන්ට පේන්න බීලා නැහැ. මම මේ කියනවා තේරෙනව නේද ඔයත්තන්ට? හාමුදුරුවනේ මගේ දරුවන්ට පේන්න මම සිගරට් එක දෙයක් බීලා නැහැ. හාමුදුරුවනේ මගේ දරුවන්ට පේන්න මම කුණුහරුපයක් කියලා බිරිඳ එක්ක රණ්ඩු වෙලා බිරිඳ එක්ක දබර වෙලා කවදාවත් මගේ දරුවෝ ඉස්සරහ මගේ පීතෘත්වය කෙලසගෙන නැහැ. ඕන් ඔහොම හිතන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් දැන් මෙතන ඉන්න අප්පච්චිලා මොකද කරන්න ඕනේ? අය මම මේ කියන්නේ දරුවෝ ගැන හිතලවත් බිරිඳ ගැන හිතලවත් නෙමෙයි. කවුරු ගැන හිතලාද මෙහෙම කියන්නේ? මෙහෙම කියන්නේ තාත්තලා ගැන හිතලා. ඒ හින්දා තාත්තලාට පුළුවන් එහෙම කියන්නත් හේතුවක් තියෙනවා. මං එනකොට තේ එකක් බිව්වා. මේ පාරේනේ ආවේ පින්නතු නහයින් කටින් තේ විසික්කවුණා. අම්මා යන්න පුළුවන්ද ඔගේ හදිස්සියකට? මේක ඉන්න ඇතිනේ UMP අරටු, පෙරමුණු අරටු, JVP අරටු, අනේ අරටුකම්. එන පාර නෑනේ ගමේ. මහලොකෝට අහන්නම් කොළ පාට ලේත් එක්ක. ඔය හැම එකක්ම තිබ්බනේ නේද? එක්කෝ තිබිච්ච හදපුවාගේ හොඳේ. ඔය මේකටවත් කියලා හදාගන්න. හදිසියට කොහොමද සර්පෙක්වත් කෑවොත් එහෙම යන්නේ? මං කියන්නේ ඉතින් මම නම් දැන් දෙපාරයි යන්නේ නෝ ඇත්තෝ යන්න එපයි නේද ඔක අම්මා පල්ලා. ඒ හින්දා මේ හදාගන්න ඕක. ඔය දේශපාලන පක්ෂ වලට බෙදිලා ඉන්න නැතු. ඔය විකාර කරන්නේ නැතු සේරම එක්ක හුවෙලා පාර හදාගන්න. මේ තාත්තලාට පුළුවන් වෙන්න ඕනේ ගෙදර ඉන්නකොට කටයුතු කරනකොට මම තව එකක් කියනවා. හැන්දෑවේ ගෙදර එක්කහු වුණාම අර දරුවෝ ටික ළඟට ගන්න. මම මෙහෙම කියන්න හේතුව කියන්නද? එනකොට කොල්ල වගේක් දැක්ක ඇස් ගොරක පළු වගේ. කෙලලා. ඔව්. මෙහෙ නැතුව ඇති සමහරට පිට ළමයි දන්නේ. කාගේද වැරදි? තාත්තලාගේ. දරුවෝ ටික හොඳට හදාගෙන නැහැ. මෙතන එක අප්පච්චි කෙනෙක්වත් ඉන්නවද හැන්දෑවේ දරුවොත් එක්ක ගෙදර බුදුන් ඇඳපු? වඳිනවද ගෙදර බුදුන්? පුතේ එන්න බුදුන් වඳින්න කියලා. ඔව්ව කරන්න දෙපයි ගෙවල් වල. දැන් මේ අම්මලා හිතන්න මගේ මහත්තයා හැන්දෑවේ බුදුන් වඳිනවද දරුවොත් එක්ක? වඳින්න ඕනේ. අම්මලා ඊළඟට දරුවෝ හරියන්න නම් ගෙවල් වලට හරියන්න නම් හාමුදුරුවෝ කිව්වනේ මෙහෙ දායකයෝ හොඳයි කියලා. පින්නතුනි ගෙවල් වල බැබලෙන්න නම් කිරි ඉතිරෙන්න නම් තාත්තට ගරු කරන දරුවෝ ඉන්න ඕනේ. අම්මට ගරු කරන දරුවෝ ඉන්න ඕනේ. මම මෙතන ඉන්න තරුණ දරුවන්ගෙන් ප්‍රශ්නයක් අහන්නද? ඒකත් අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නම්කෝ ඈ. ඔයත්තුන්ගේ ළමයි කවද්දන්ති මේ සරමක්වත් හොදලා දුන්නේ? ලැජ්ජ වෙන්න ඕනේ. කවද්ද දුව ඇවිල්ලා අම්මගේ චීත්ත හැට්ට හේදුවේ? අද දවල්ට මේ මෙතන ඉන්න දරුවෝ කෑවේ කවුරු යපුවාද? අම්මා උයපුවා. ගෙදර අදත් කොට්ට උරේ හොදන්නේ කවුද? අම්මා. මේ දරුවන්ගේ රෙදි හොදන්නේ අම්මා. බෙඩ් සීට් එක හොදන්නේ අම්මා. මෙතන ඉන්න පිරිමි පාර්ශවයේ සේරම ඔය ඇඳගෙන ආපු ඇඳුම් කවුද හේදුවේ? ඔය ඇත්තද හොදගත්තේ? බිරිඳ නෙමෙයිද හොදලා තිබ්බේ?
බිරිඳ ඒ සියල්ල කරන්නේ අම්මා. හෙට උදේ ගිහිල්ලා උයන්නේ දරුවන්ට කණ්ඩ ඕන එක. ස්වාමියාට කණ්ඩ ඕන එක. එහෙම හදන දරුවෝ හැන්දෑවේ 7ටවත් ගෙදර එනවද? එන්නේ නැහනේ. එහෙම හදන දරුවෝ තාත්තා එක්ක අම්මා එක්ක බත් ටික කනවද? එහෙම හදන දරුවෝ කියලා තියනවද නිකමටවත් ඕකනේ කියන්නේ අනුන්ගේ හොයනවා කියලා. ඒ මාමා කෝල් එකක් ගන්නවා ඒ පැත්ත බලනවා. ෆෝන් තියෙන කෝල් කරන්න. එද අනුන්ගේ කත පුරුදු හොඳ තියාගන්න එපා. මේ දරුවන්ගේ කටයුතු කරනකොට පින්නත්නි ගෙවල් වල තියෙන්න ඕන හොඳ සීල සම්පන්න භාවයක්. දරුවොත් එක්ක ජීවත් වෙනකොට ගෙවල් වල තියෙන්න ඕන අම්මගේ තාත්තගේ හොඳ ආදරයක්. දැන් තාත්තලා උගන්නලා තියෙන දරුවන්ට පුතේ බුදිය ගන්නකොට අම්මට වැඳපන්. මේ අම්මලාගේ දරුවෝ වඳිනවද? මේ අම්මලා උගන්නලා තියෙන්නේ දරුවන්ට පුතේ බුදිය ගන්නකොට තාත්තට වැඳපන්. ඔය කරනවද ගෙවල් වල? සමහරුන්ට හිතේ කෝලං වාගේ හොඳ තේරේ වයසට යනකොට. ඒ දරුවන්ගේ තියෙන්න ඕනේ ඒවා. ඒ නිසා මගේ පළවෙනි යෝජනාවේ වෙනුවෙන් ගෙවල් වල සීල සම්පන්න භාවයට වටින එකක් තමයි කට කියලා කියන්නේ. කොහෙන්ද අපේ මේ සීල සම්පන්න භාවය නැති වෙන්නේ? තුන්දොර සංවර වීම නැතිකමෙන්. පින්නතුනි වචනය හරි බලවත්. දැන් බණ අහන ගමන් අදිෂ්ඨාන කරන්න. මේ සේරම දැන් අදිෂ්ඨාන කරන්න ඕන. හොඳේ බණ අහන ගමන් පින්නතුනි මම මේ කියන එක වචනයක්වත් අපතේ දාන්න එපා. හේතුව තමයි මං හරි සද්ධාවෙන් මේ බණ පිංකම් කටයුතු කරන්න. හාමුදුරුවන්ගෙන් අහන්නෝ කත්නෝරු හාමුදුරුවෝ ගෙන්නන්න කීයක් විතර ගියාද කියලා. හැබැයි ඉතින් මේ මෙව්වට දාන ගණන් මගේකට දාන්න එපා හොඳේ. සමහරු කියනවා කත්නෝරු හාමුදුරුවෝ ගෙන්නන්න බෑ ගණන්ලු. ස්ටේජ් එකට, වීඩියෝ වලට, බල්බ් බැල් වලට, ඔය හේවිසි කණ්ඩායම් වලට ඔව්වට දෙන සල්ලි දාලා කියනවා හෙන වියදමක් යනවලු. හයර් එකක්වත් කියලා නෙමෙයි. මගේ ජීවිතේටවත් මං හයර් එකක්වත් කියන්නේ. මේ හරි ඕනෑකමින් කරන්නේ. අපේ අම්මලා තාත්තලා වෙනුවෙන් කරන්නේ. ඒකයි මම මේ අද තුන්වෙනි ධර්ම දේශනාව කරන. මම දැන් මේ කියලා පැය 7ක් විතර යන්න එපේ නිකවරටියට. ඒ නිසා මේ එක වචනයක්වත් අපතේ දාන්න එපා. දැන් ඔය බණ අහන ගමන් පන්සල ඇතුලේ ගේට්ටුව ගාව පාරේ වාහනවල මේ ලවුඩ් ස්පීකර් දාලානේ තියෙන ඇහෙන තෙක් මානේ ඉඳන් අදිෂ්ඨාන කරන්න. නිතර සිහි කළ යුතු ධර්මතාවයන් වල එක ඉස්සරලම තියෙනවා මින් මනත හාමුදුරුවනේ වචනයෙන් පාපයක් කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන්න. අය වචනයෙන් අකුසල් වෙන්නේ නැහැ. අඩුම තරමේ හෙට ඉඳන් මගේ වචනයෙන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්නේ නැහැ. හෙට ඉඳන් මගේ වචනයෙන් කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්නේ නැහැ. කිසි කෙනෙකුට දොසක් කියන්නේ නැහැ. කිසි කෙනෙක් කොටවන්නේ නැහැ. කිසි කෙනෙකුගේ කේලමක් කියන්නේ නැහැ. කිසි කෙනෙක් දිහා ද්වේෂයෙන් කතා කරන්නේ නැහැ. මිනිස්සුන්ගේ ප්‍රශ්න ගිනි තියන්නේ නැහැ. අදිෂ්ඨාන කරන්න. අය වචනයෙන් පව් කරන්න එපා. කට පරිස්සම් කරගන්න. වචනයෙන් අකුසල් කරන්න එපා. අදිෂ්ඨාන කරන්නම කියලා කිව්වේ හැමදාම හැන්දෑවට දැන් බණ අහන ගමන්ම මතක් කරන්නකො මොකක්ද උනේ කියලා. කාගේ හරි හිතක් රිදෙනවා නම් වචනයක්වත් කියන්න එපා. අදිෂ්ඨාන කරලා යන්න. ඒකට හේතු තියෙනවා පින්නතුනේ. මේ කට හැමදාම වැඩ කරන්නේ නැහැ. මේකෙන් කතා කරන්න පුළුවන් සීමිත කාලයයි. හේකටත් හේතු තියෙනවා. මේ 90ක් රෝග 90ක් ව්‍යාධීන්ගෙන් ගහන කවුද දන්නේ නේ මේ කොහරි තියෙන ලේ කැටියක්වත් ඇවිල්ලා හිර වුණොත් එහෙම මාංශ භාගය හැදෙනව නෑ. කටපැත්තට යනවා කතා කරන්න බෑ.
ඔය මම කියන්න එපා හොඳේ මම කට කියලා. ඒක මේ වෙන්න තියෙන දේ මොකාටද වෙන්නේ නැත්තේ? ඒවා වෙන්න පුළුවන්. එච්චරටම මේක අස්තීරයි. මම කෙස් ගහට මිස් වෙන ජීවිතනේ පින්නතුනේ මේවා. හරි ඉක්මනින් වෙනස් වෙනවා. මේ කටෙන් බොහොම සීමිත කාලයක් තියෙන්නේ යහපත් දේ කතා කරන්න. මේ කටින් බොහොම සීමිත කාලයක් තියෙන්නේ දරුවෙකුට හරි කියන්න තියෙන්නේ පුතේ පන්සලට ගිහිල්ලා හාමුදුරුවන්ට දන ගහලවත් වැඳපන්. ඔය සාර ධර්ම උගන්වන්න තියෙන්නේ බොහොම කෙටි කාලයයි. ඒ හින්දා අද ඉඳන් ඔය කටෙන් පව් සිද්ධ වෙන්න බෑ. අද ඉඳන් ඔය වචනයෙන් අකුසල් වෙන්න බෑ. මේවා මගේ බුදුහාමුදුරුවෝ උගන්වන්නේ. බුදුරු දේශනා කරේ වාචාය සංවරෝ සාදු මිනිස්සුන්ගේ වචන සංවර වෙන්න ඕන පින්නතුනේ. ඔයත්තුන්ට කියන්නද මං ඔය වචනේ සංවර භාවයේ තියෙන වැදගත්කම. ඔය යනකොට කී කියා යන්නකො දැන් කාට හරි නිකන් තෝතෝ කී කියා යන්නකො. අහන්නකො තෝ බණ ඇහුවද තෝ මොකේද ආවේ දැන් තෝ කාත් එක්කද යන්නේ? මිනිස්සුන්ට කේන්ති යන්නේ මිනිස්සුන්ට මෛත්‍රිය ඇති වෙන්නේ තෝ කියනකොටද ඔයා කියනකොටද? එහෙම ගෙවල් වල තාතෝ කියනවද නැහැ? නිකන් ඉඳගෙන ඉන්න ගම හිතන්න අපේ ගෙදර අපේ මහත්තයා තෝ කියනවද මං කියනවද අපේ දරුවෝ තෝ කියනවද? මහවුත්තු කටවල්ල කට ඇරියොත් තාතෝ කියලානේ කතා කරන්නේ. අපූර්වට දරුවන්ට කියන තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියානම්. මේ දරුවන්ට කියන්නේ තොපිට කෙරුවා වැඩිලු. තොපිට සැප වැඩිලු. මා කැත විදිහට කතා කරන්න එපා ගෙවල් වල. වචන පරිස්සම් කරගන්න. සීමිත කාලයක් මේ කතා කරන්න පුළුවන් එකේ මේ වගේ හොඳට වැඩ ගන්න වචනේ පරිස්සම් වෙන්න ඕනේ. සීල සම්පන්න භාවයේදී ඉස්සරළම තියෙන්න ඕන එකක් තමයි ඔය පන්සිල් ගන්නකොට කියනව නේද පාණාති පාතා කියලා. දැන් අදිෂ්ඨාන කරන්න. හාමුදුරුවනේ ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. පින්නතුනි වචනෙනුත් ප්‍රාණඝාතය වෙනවා පින්නතුනි. වචනේනුත් අකුසලයේ සිද්ධ වෙනවා. මන්නම් කියන්නේ කූඹියෙක්වත් මරන්න එපා කියලා. මදුරුවෙක්වත් මරන්න එපා. ප්‍රාණඝාතයත් එක්ක පින්නත්නි අභේදානය දෙනවා. ඒ කියන්නේ සතෙක් මරන්නේ නැත්තම් ඌට අභේදානය දෙනවා. ඌගේ ජීවිතය ආරක්ෂා කරනවා. අද ඉඳන් අදිෂ්ඨාන කරන්න කිසි කෙනෙකුට බයක් ජීවිතය ගැන අවදානමක් ඔය නර බුදුහාමුදුරුවෝ උගන්වනවනේ සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝනේ. හොඳම දේශනාව තමයි යත්තානං උපමං කත්වා. තමන් උපමා කරගන්න. අපි බය කිසි කෙනෙක් පෙලන්න එපා පීඩාවට පත් කරන්න එපා. කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන්න එපා. ඔක ගෙදරින් පටන් ගන්න. කවදාවත් ඔය බිරිඳට ඔය බනිනවනේ පවුල පරම්පරාව තොපෙව් මෙහෙමයි කියලා මතක් කරලා බයිනවනේ. එහෙම බනින්න එපා. දරුවන්ටත් එහෙමයි ස්වාමියාටත් එහෙමයි. පෙලන්න එපා. බල්ලෙකුටවත් ගලකින් ගහන්න එපා. ඔය දරුවන්ට එහෙම මම දැක්කා ඊයේ පෙරේද Facebook එකේ සටහනක් දාලා තියෙනවා. කොල්ලෙක්ද කොහෙද මේ කෙලලා කියන්නේ බීලා. කෙලලා එන තාත්තට මොකක්ද දෙන්න පුළුවන් දඬුවම? බීලා ඇවිල්ලා කුණු හරප කියනවා, අම්මට ගහනවා, ගෙදර බඩු මුට්ටු පොඩි ගන්නවා, දරුවන්ට කුණු හරපෙන් බයිනවා. මේ දරුවෙකුට හිතිලා තියෙන්නේ කවදාවත් දරුවෙකුට තමන්ගේ තාත්තා ගැන එහෙම හිතෙන්න දෙන්න එපා. දරුවෙකුට තමන්ගේ තාත්තා ගැන ඒ විදිහේ පෞකාර සිතුවිල්ලක් ඇති වෙන්න දෙන්න එපා. තාත්තා ගැන ඇති වෙන්න ඕනේ ගෞරවයේ පිරිච්ච ආදරේ පිරිච්ච මහා පින්වන්ත සිතුවිල්ල. ඒ නිසා මිම්මනත ඔය ප්‍රාණඝාතය ආරක්ෂා කරනවා වගේම කිසි කෙනෙකුට දඬුවමක් දෙන්නේ නැහැ. ඒ කියන අදිෂ්ඨානයෙන්ට පෙලන්නේ නැහැ කියන තැනින්ට මට තරහ එනවා, මට ඉවසන්න බෑ, මට ඉක්මන් කේන්ති එනවා, මට කේන්ති ආපුවාම මේක පාලනය කරගන්න බෑ, මට තරහ ආපුවාම මේක පාලනය කරගන්න බෑ.
ඔය සියල්ල පාලනය කරගන්න තියෙන්නේ පින්නත්ති මනුෂ්‍යාත්ම භාවය තුළ. මං ඔය මෙතන ඇතිනේ පෙම්වතුන් පෙම්වතියන් එහෙම. ඒ කියන්නේ අර බඳින්න කලින් අවදියේ තියෙන යාළු වෙලා ඉන්න කාලේ. අපේ දරුවන්ට එහෙම කියන්න. පුතේ මේ කාලේ ඉඳන්ම පුරුදු වෙන්න යාළු වෙලා ඉන්න කොල්ලා සමහර කොල්ලෝ එනවනේ නිකන් යාළුලා ඉන්න කෙල්ල හදන්න එනවනේ. උට ඕන විදිහට තමයි ජීවත් වෙන්න ඕනේ. අහුවෙන්න නම් එපා. කතා කරන්න දන්නේ නැත්නම් බඳින්න එපා. ඔය අම්මලාට පේන්නේ නැද්ද වෙලා තියෙන එක? කතා කරන්න දන්නේ නැත්නම්, ගරු කරන්න දන්නේ නැත්නම්, තාතෝ කියනවා නම් කුණුහරුප කියනවා නම් දෙපාරක් හිතන්න එපා. අපේ තරුණ දරුවන්ටත් මං කියන්නේ අපේ මේ කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න එපා. කොල්ලෙක්ගේ පෞරුෂය ඇතුලේ තියෙන්න ඕන අභිමානය. කොල්ලෙක්ගේ පෞරුෂය ඇතුලේ තියෙන්න ඕන සීල සම්පන්නභාවය. අභිමානයයි පෞරුෂයයි දෙකම තියෙන්නේ අර අනෙකට ගරු කරන්න දන්න තැන විතරයි. ඒ ක්වොලිටි එක තියෙන්නේ අනෙක දිහා බලන්න දන්න තැන විතරයි. ඒ බලන හැදියා තියෙන ගෞරවයේ නිහතමානීකම එක්ක විතරයි. ඒ නිසා අපේ සියලු දෙනා අද ඉඳන් අදිෂ්ඨාන කරන්න ඕනේ. හාමුදුරනේ ආය අපි අතින් පව් වැඩ සිද්ධ වෙන්නේ නැහැ. මෙතන අදිෂ්ඨාන කරන්න. අදිෂ්ඨාන කෙරුවට ඔක නේ අමතක් වෙලා ආපහු කෙරෙන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඇයි මේ අදිෂ්ඨානය හරි වැදගත්. මතු උපදින සංසාරේ කවදා හරි සීල සම්පන්න වෙන්න මේක බලපානෝ. මතු උපදින සංසාරේ කවදා හරි මේව ආරක්ෂා කරන්න මේ දැන් ඔය කරන අදිෂ්ඨානය පින්නතුන්ට බෙහෙවින් බලපානෝ. දන්නවද අර කොහොමද වචනයෙන් ප්‍රාණඝාතය වෙන්නේ? ඔය බුදුහාමුදුරුවන්ට පිරිනිවන් පාන නේ බුද්ධත්වයේ ලබාගත් ආත්මේ පිරිනිවන් පාන මොහොතේන කොටත් විපාක දුන්නු කර්ම 12ක් තියෙනවානේ. මේ කර්ම 12 ඇතුලේ තියෙනවා පින්නතුනි අනුන්ට hina වෙච්චක් තියෙනවා. අර අහලා තියෙනවනේ කෙවුල් ගමේ ඉපදලා ඉන්නකොට මාළු ගොඩක් ගැහෙනකොට hina වෙච්ච එක. අනුන්ගේ විපතේදී hina වෙන්න එපා. අනුන්ට වැරද්දක් වුණාම hina වෙන්න එපා. මේ ඉන්නවද 119 ගහනවද මේ පැතිවල නැහැ. ඩිංග බැරි වුණාම. මේ අනිත් මිනිස්සෙක් ගයක් හදාගන්න බැලි එකක් අදිනවනම් ඔය තේක ගොබුඩක් කපනවනම් රජ වෙන්න නෙමෙයිනේ මේවා කරන්නේ. මිනිස්සුන්ට අකුල් හෙලන්න එපා. ගමකට කොල්ලෙකුට බයිසිකලයක්වත් ගේන්න බෑනේ පුපුරනවනේ. එහෙම පුපුරන්න එපා. මේ සෑම පැත්තකින්ම තියෙන්න ඕන කරුණාවන්ත භාවය. දැන් ඔය කරුණාවන්ත භාවය අනෙක දැක්කහම මෛත්‍රිය පහළ වෙන ගතිය හදාගන්න මම පොඩි වැඩක් කියන්න. මේ බණේ මොක නෑහුවත් මේක හෙට ඉඳන් කරන්න ඕන. දැන් අද ගෙවල් වලට යන්න මේක නම් කරන්න ඕන. හොඳ ඕන් අහගෙන ඉඳලා සේරම කරන්න ඕන. පාරවල් වල ඉන්න කට්ටියත් කරන්න ඕන. දැන් ගෙදර ගිහිල්ලා පුදිනවනේ. හෙට උදේ නැගිටිනවනේ ආපහු. ඔය නැගිටිනකොට නැගිටපු ගමන් අම්මට පින් දෙන්න. මේක බැරිද හෙට ඉඳන් කරන්න? ඔව් කරන්න ඕනේ. කොහොමද අම්මට පින් දෙන්නේ? මගේ අම්මා මැරිලා ඉන්නවා නම් මගේ අම්මා නිවන් දකින්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්න. බැරිද ඔක හෙට ඉඳන් කරන්න? මගේ අම්මා ජීවත් වෙනවා නම් මගේ අම්මා නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේක අනිවාර්යෙන් කරන්න හෙට ඉඳන්. තරුණ දරුවෝ දුවලා පුතාලා මේ සේරම අම්මට පින් දෙන්න. අම්මා ජීවත් වෙනවා නම් අම්මා නිරෝගී වෙන්න ඕන කියලා පතන්න. ඔය ඉඩකඩම් ගැටලු තියෙනවා නම් ඕක ටිකක් අමාරුයි. අම්මා දීලා නැත්තම් බෙදලා නැත්තම් පවරලා නැත්තම් ලියලා තියෙන්නේ අනුන්ට නම් මේ ඉඩකඩම් ප්‍රශ්න තියෙනවද නැහැ? මේ හොඳයි අරක්කුත් නැහැ, ගංජත් නැහැ, ඉඩකඩම් ගැටලුත් නැහැ, දබර වෙන්නෙත් නැහැ, මොකවත් නැහැ. මට හයා කරල්ලේ බණවලට කියනෙකුත් නැහැ. මම මේ කියලා තමයි යන්නේ. හොඳේ.
ඕන් දැන් මෙතන ඉන්න සේරම කල්පනා කරන්න ඕනේ සහෝදරයෝ එකමුතුයිද නැහැ. සහෝදරකමටම ඉන්නවද? ඇතින් අයි පොළොංගු වගේ. සහෝදරයෝ පතනවද ආශිර්වාද කරනවද? මොකද ඒ සහෝදරයෝ තරහ වුනේ? ඉඩ කඩන්නේ. ඕම් මන් දැන් කියන්නේ අම්මගේ තාත්තගේ ඒ වගේ läගගෙන කන දරුවොන්ට අහගන්න ඕනේ. ඔහොම දැන් ඉඳගෙන කල්පනා කරන්න ඕනේ මම ඉන්නේ කාගේ ඉඩමේද? දැන් කල්පනා වෙනව නේද? මම ඉන්නේ කාගේ තැනද? ඕන් කල්පනා කරන්න ඕන. මේ අම්මගේ එකේ තාත්තගේ ඉඩමේ කණ්ඩ දීලා බොණ්ඩ දීලා උගන්නලා බන්දලා ගෙවලුත් දීලා ඉඩමුත් දීලා අභිමානයක් තියෙන්න ඕන මම ඉන්නේ මම හම්බ කරගත්ත එකේ. අභිමානයක් තියෙන්න ඕනේ. මම අම්මගෙන් තාත්තගෙන් ගත්තේ නෑ මම අම්මට තාත්තට දුන්නේ කියලා. ඔය දබර වෙන්න තරහ වෙන්න නරකයි ඉඩ කඩන් දුන්නේ නෑ කියලා. ජීවිතේ දීලා තියෙනවා. ඒ හින්දා ඔය ලොකු කම්පාන්න එපා අම්මගේ තාත්තගේ අනුන් ඉඩම් වල läගගෙන කාලා. අම්මට පින් දෙන්න. ඊළඟට තාත්තට නැගිටපු ගමන් ප්‍රාර්ථනා කරන්න මගේ තාත්තට පින් සිද්ධ වේවා කියලා. මේක සියලු දෙනාම කරන්න. මගේ තාත්තා ජීවත් වෙනවා නම් ප්‍රාර්ථනා කරන්න. මගේ තාත්තා නිරෝගී වෙන්න ඕන කියලා. ඕන් දැන් හෙට ඉඳන් මේ බණ අහන සේරම නැගිටපු ගමන් පින්නතුනේ මේ බණේ මොකන ඇහුවත් කමක් නැහැ මේක කරන්න. අම්මටයි තාත්තටයි පින් දෙන්නකෝ. නිකම් මං කියනවට කරන්නෝ. සුමාන 3ක් කරන්න. සුමාන 3. තව එකක් තියෙනවා. අම්මලාට කියන්න ඕන ඈ. අම්මලා පින් දෙන්න ස්වාමියාට. බිරිඳ භාර්යාවට පින් දෙන්න. කරන්න. නිකම් මම කියනවට කරන්න. තාත්තලාටත් තියෙනවා වැඩක්. තාත්තලාත් හෙට උදේ නැගිටලා බිරිඳට පින් දෙන්න. මගේ බිරිඳට හරියන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්න. දැන් ඔය ඇත්තුන්ගේ ගෙවල් වල උදේට මූණට මූණ හම්බෙන්නේ මොන වගේ මිනිස්සුද? මුස්පේන්තුකම පිරිච්ච මිනිස්සුද මෛත්‍රිය පිරිච්ච මිනිස්සුද? සහතිකවම බැරිකමද නොකරනකමද? ඔය බලන්න. උදේට හම්බෙන්නේ බිරිඳට හම්බෙන්නේ මෛත්‍රී කරපු ස්වාමියෙක්. ස්වාමියාට හම්බෙන්නේ මෛත්‍රී කරපු බිරිඳක්. දැන් මම මේ කාගේ ගෙවල් ගැනද කියන්නේ? ඔයත් උන්ගේ ගෙවල් වල හෙට උදේ තත්ත්වය කියන්නේ. හෙට උදේ අවස්ථාව. දෙමව්පියන්ට හම්බෙන්නේ අම්මට තාත්තට නිරෝගී සම්පත් පදපු දරුවෝ. ඕක තමයි පින්වත්නි මෛත්‍රී භාවනාව කරනවා කියන්නේ. පින් අයිති වෙයි. ඕකවත් හෙට ඉඳන් කරන්නකො. දැන් කියන්නේ උන්ට කොච්චර කෙරුවත් වැඩක් නැහැ කියලා. අය පින්නතුනි කාටවත් දැනගන්න කාටවත් පේන්න නෙමෙයි මේවා කරන්නේ. මේ හදාගන්නේ මගේ මෛත්‍රිය. අර උගන්නන්නේ නේ. නපරෝ පරන්නේ නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ. හිතවල තියෙන්න ඕන කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට නිඳා නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරේවා. මේ ප්‍රාර්ථනාව පිරිච්ච මිනිසෙක් බවට පත් වෙන්න. ඊළඟට මිනිස්සු පුරුදු වෙන්න ඕන හොරකම නවත්තන්න. දැන් ඔය හොරකම් කරනවා කියලා කියන්නේ ඔය පොල් ගෙඩිය හවුලන ඒවා, කෙහෙල්කම් කපන ඒවා. ඒවත් ඉතින් හොරකම් තමයි මං කියන්නේ අර. එව්වම නෙමෙයි. මිනිස්සුන්ගේ ජීවිත හොරකම් කරන්න එපා. මිනිස්සුන්ගේ කාලය හොරකම් කරන්න එපා. මම උන් අපේ තරුණ දරුවෝ අහගන්න ඕනේ. කවදාවත් දැන් අපි හිතමුකෝ කාට හරි දුන්නා කියලා නේ සිගරට් එකක් දික් කරා කියන්නකො. නේ කාට හරි දික් කරා. ඒක හොරකමක්. මොකක්ද හොරකම? වටිනා ජීවිතයක් නැති කරන්නේ. ජීවිතයක් හොරකම් කරන්නේ. අරක්කු වීදුරුවක් දික් කරා කියන්නකො. මෙතන ඉන්න සෑම තාත්තා කෙනෙක්ම දරුවෙක්ම තරුණ මහත්තයෙක්ම
මොකද ඒ තාත්තා පැත්තකට අරන් යන්නේ. අපූර්වට බනහා හිටිය එකයි යනවා. ඕකනේ මං කියන්නේ අනුන්ගේ හොයන්න එපා කියලා. ඒ නිසා මේ ඉන්න හැම තාත්තා කෙනෙක්ම හැම දරුවෙක්ම කල්පනා කරන්න. අපි ආශ්‍රය කරපු යාළුවෝ අපිත් එක්ක හිටපු කට්ටිය අපිට කියලා දෙනවද? උඹ තව රස්සාවක් කරපන්. උඹ ඉතුරු කරපන්. ගෙදර ගැන බලපන්. මේ තාත්තලාගේ යාළුවෝ කියලා දෙනවද? රත්තරන් බඩුවක් ගනින්. තව ඉඩම් කෑල්ලක් ගන්න ඕනේ. බිරිඳ ගැන ඊට වඩා බලපන්. ගෙදර ගැන ඊට වඩා බලපන්. හම්බ කරපන්. ඉතුරු කරපන්. කවුරුවත් කියලා දෙනවද? සියලු දෙනාම අපේ ජීවිතේ හොරකම් කරා නෙමෙයිද? පුතේ වැරද්දට උඩගෙඩි දුන්නා නෙමෙයිද? කොල්ලෝ එක්ක අහුවෙලා ගංජා ගහනවනේ. අකරල්ලේ නැති වුණාට බොහෝ තැන්වල එහෙමයි. මොකද ඒ කරන්නේ? අම්මා තාත්තා එක්ක ඉන්න තිබ්බ කාලේ නැති කරා. යහපත් ජීවිතේ නැති කරා. අධ්‍යාපනය නැති කරා. රස්සාව නැති කරා. උට හම්බ කරගන්න තිබ්බුවා නැති කරා. කාගේවත් ජීවිත හොරකම් කරන්න එපා. පෙම්වතුන් පෙම්වතියනුත් එහෙමයි. නේ ඔය කවදාවත් බොරු කියලා නේ මම මේක තේරෙන විදිහටම කියන්න. දැන් ඔය අම්මලාට පේන්නේ නැද්ද වෙලා තියෙන එක? මේ අම්මලා ඇහුවොත් එහෙම එකේ හාඳුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. මිනිස්සුන්ගේ ජීවිත හොරකම් කරනවා. ජීවිත නාස්ති වෙනවා. කවුද වගේ කියන්නේ? හොඳට ඉන්න තිබ්බ ජීවිතයක් අපි හොරකම් කරා. කාගේවත් ජීවිත හොරකම් කරන්න එපා. කාගේවත් ජීවිත විනාශ කරන්න එපා. කාගේවත් කාලය නාස්ති කරන්න එපා. මම කරන මේ සෑම කටයුත්තකින්ම අනෙකට හරියනවද වරදිනවද කියලා බලන්න පුරුදු වෙන්න. මම මේ කරන දේවල් වලින් නේ යාළුවෝ ඕන තරම් දැන් අර මේ කුරුවිටත් ගහගත්තා නේද බන්ධනාගාරේ? කවුද හිටියේ බන්ධනාගාරේ ඉස්සරහ? කවුද බෙරිහන් දුන්නේ? අම්මලා විතරයි. අම්මලා එක්ක කුඩු ගහලාද? අම්මලා එක්ක ගංජා ගහලාද? මේ රට පහක යන උන් එක සිගරට් කෑලි බිපි ගංජා ගහගා යන අන්තිමේට අම්මා විතරයි. ඒ නිසා පුතේ දැම්මම ඔය ෆෝන් එක අරගෙන සර්ච් කරලා බලන්න. බන්ධනාගාර ඉස්සරහ ඇඬුවේ අම්මා. බත් ඇද්දේ අම්මා. ගහන්න එපා කිව්වේ අම්මා. කුඩු ගැහුවත් මගේ දරුවා කිව්වේ අම්මා. මොක වුණත් අවසානයේට ඉන්නේ දැන් පෙන්වන්න බැරි අම්මා විතරයි. ඒක කොල්ලෙක්වත් හිටියද බන්ධනාගාර ඉස්සරහ? යාළුවා ඇතුලේ කියලා. මේක තේරෙන්නේ නැහැනේ මේ කොල්ලොන්ට තාත්තලාටත් එහෙමයි හොඳ. තේරෙන්නේ නැහැනේ. හිතාගෙන ඉන්නේ පිටේ උන් ඉන්නවා කියලා. ඉස්පිරිතාලේ ගිහිල්ලා සතියක් විතර නවතින්නකො බලන්න බොරු කියලා හරි දොස්තරට. කවුද ඉන්නේ? අපිට තියෙනකන් හොඳයි. අපි කරනකන් හොඳයි, අපි දෙනකන් හොඳයි. මේ අතපය වළංගු තියෙනකන් ඕන කෙනෙක් ඉඳී. ඊට පස්සේ කවුරුවත් නැහැ. මේක තේරුම් ගන්න. ඒ නිසා හොරකම් කරනවා කියලා කියන්නේ කිසි කෙනෙක්ගේ කිසිම දෙයක් කිසිම මොහොතක හොරකම් කරන්න එපා. ඒක භෞතිකවත් එහෙමයි, ඒක ආධ්‍යාත්මිකවත් එහෙමයි. නේ ඔය සමහරු ඉන්නවනේ උපාසකම්මල සිල් ගන්න එනකොට උන්දලාට බයිනවා කාලා බුදියන්න යනවා කියලා. සිල් ගන්න එනකොට උන්දලාට දොස් කියනවා. ඒ නිසා පින්නත් මිනිස්සු යහපත් තැන්වලට හැදෙන හැඩ ගැහෙන කාල අර අනිසි දේවල් වලට යොදවලා ඒ කාලේවත් හොරකම් කරන්න එපා. ඊළඟට උගන්වනවා ඔය මේ කාමයේ වරදවා හැසිරෙන එක. ඕකනම් ඉතින් මේ අනියන් සම්බන්ධතා තියනවද නැහැ? අකරල්ල හොඳයි මොකවත් නැහැනේ. ඕන් දැන් හදවතට තට්ටුවක් දාලා අහන්න ඕනේ මගේ තිබ්බද නැද්ද කියලා. එතකොට ඔයත් දන්නවනේ මට එහෙම එකක් තිබ්බද නැද්ද කියලා. මේ ලෝකේ කසාද බිරිඳගෙන් පිට වෙන බිරිඳකගේ නිර්වතක් නොදකපු පිරිමියෙක් ඉන්නවද? අකරල්ලේ ඇති මං කියන්නේ ඔය බොහෝ පැතිවල හරි අඩුයි. පරිස්සම් වෙන්න. ඒ අර බුදුහාමුදුරු උගන්වනවන්නේ දරුවන්ගේ පූර්වාචාරවරුන් කවුද? අම්මයි තාත්තයි.
දරුවන්ට තාත්තා ගැන ගෞරවය තියෙන්නත් ඕන විශ්වාසය තියෙන්නත් ඕන. මේ සෑම ශික්ෂාපදයක්ම රකින්න ඕනව මහ දේවල් නෙමෙයි. හදවතේ මෛත්‍රිය තමයි හැම වෙලේම තියෙන්න ඕන. කරුණාවයි තියෙන්න ඕන. දරුවන්ට ආදර්ශමත් භාවයයි තියෙන්න ඕන. ඊළඟට ඔය බොරු කියන එක. පින්නතුනි සම්මා ජාතියකට බොරු කියන්න බෑ. සමහරව ඉන්නවනේ දෙම්ම ගම් වල කට ඇරියොත් බොරුනේ කියන්නේ. ඒ කියන්නේ සමහර මිනිස්සුන්ට පුරුද්දටත් බොරු කියවෙන්නේ. අනුන් රවට්ටන්න එපා. බොරු කියන්න එපා. දැන් මේක දැන් හිතන්න ඕන හොඳේ හාමුදුරුවනේ හෙට ඉඳන් බොරු කියන්නේ නැහැ, හෙට ඉඳන් රවට්ටන්නේ නැහැ, බොරු කරන්නේ නැහැ. ඇයි මම මේ බොරු කියන්න එපා, රවට්ටන්න එපා, බොරු කරන්න එපා කියන්නේ? වංචා කරන්න එපා. විශේෂයෙන්ම ඔය වංචා නම් කරන්න එපා. මට තේරුණා මේ පාරේ එනකොටනේ කාලා තියෙන කෑම බලන්නකො. ඔය කොන්ත්‍රාත්කාරය ඉන්නවත් දන්නේ නැහැ, පාර දිහා කෙල්ල හරිත් දන්නේ නැහැ, ගල් බාගෙන ගියා. නේවා හදාගන්න. හරි පරිස්සමට. පින්නතුනි මේ අපි කරන දේවල් තමයි අපිට ආපහු හම්බෙන්නේ. දැන් ඇයි ඔය ඇත්තොන්ට වැරදිලා තියෙන්නේ? ඇයි ඔය ඇත්තෝ සමහර තැන්වල පරදින්නේ? ඇයි ඔය ඇත්තෝ? හේතුව තමයි අපි පුදුම විදිහට මිනිස්සු රවට්ටලා තියෙනවා. පුදුම විදිහට මිනිස්සුන්ට බොරු කරලා තියෙනවා. කවදාවත් බොරු කරන්න එපා. කවදාවත් වංචා කරන්න. අපිට පුදුම විදිහට වරදිනවා පින්නතුනේ. අර යා දිසං වපතේ බීජං තා දිසං හරතේ පලං. පැහැදිලිනේ? අපි කරන ඒවා තමයි අපිට ආපහු හම්බෙන්නේ. අපි හොඳ කරනකොට හොඳ ලැබෙනවා. අපි නරක කරනකොට අපිට නරක ලැබෙනවා. හැම වෙලේම විශ්වාස කරන්න ඕනේ අර ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන මිනිස්සු ඒකාන්ත වශයෙන් ධර්මයෙන් ආරක්ෂා කරනවා. ධර්මයේ හැසිරෙන මිනිස්සු ඒක මේ ලෝක වශයෙන්ුත් එහෙමයි, ඒක පරලෝක වශයෙන්ුත් එහෙමයි. මේ සෑම දෙයකටම තියෙන්න ඕන පිහිටන්න ඕන එකක් තමයි අත්ත සම්මා පණේදිච. පින්නති තමා මැනවින් පිහිටුවා ගන්න ඕන, තමා මැනවින් ආරක්ෂා වෙන්න ඕන. ඔය ඕන තරම් මිනිස්සු ඇවිල්ලා තට්ටු දැම්මට බය වෙන්න, කලබල වෙන්න එපා, පරිස්සම් වෙන්න. ඔය ඇත්තොන්ගේ තියෙන යහපත් දේවල්, ඔය ඇත්තොන්ගේ තියෙන හරි වටිනා දේවල් මොනවාද? වටිනා දේවල්. ඔය ඇත්තොන්ගේ තියෙන සිල්වත් භාවය, ඔය ඇත්තොන්ගේ තියෙන සත්පුරුෂකම, ඒවා කවදාවත් නැති කරගන්න එපා. මම ප්‍රාර්ථනා කරනවා සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් මේ අම්මලාට තාත්තලාට සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ අනුභවයෙන් ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද ගෙදර යන්න. අද යන්න. හෙට ඉඳන් ගෙදර බුදුන් වදින්න. අපේ අප්පච්චිලා වදින්න. මේ බණ අහන සේරම දරුවොත් එක්ක හෙට ඉඳන් ගෙදර බුදුන් වදින්න. පින්නතුනේ අර මෛත්‍රී කරලා නැගිටලා හැන්දෑවට බුදුන් වැඳලා නිකම් මම කියනවට කරන්නකෝ. සුමාන 3ක් කරන්න. ඉරහඳ පායනවට වඩා විශ්වාසයි ඒ ගෙදර අය කුණුහරප කියන්නේ නැහැ. ඒ ගෙදර අය දබර වෙන්නේ නැහැ. දරුවෝ යහමගට එනවා. වරදින්නේ නැහැ. වරදින්න දෙන්නේ නැහැ. අම්මගේ තාත්තගේ දරුවන්ගේ පුදුම එකමුතුකමක් තියෙයි. අම්මගේ තාත්තගේ දරුවන්ගේ පුදුම බැඳියාවක් තියෙයි. මං විශ්වාස කරනවා මෙතන ඉන්න කාටවත් මං රුපියල් 50කත් වියදම් වෙන දෙයක් කිව්වේ නැහැ. අපේ තරුණ මහත්තුරුන්ට කියන්න, අපේ දරුවන්ට පුතේ දැන් ගෙදර ගිහිල්ලා ඔය පහන තියෙන තැන බලන්නකො. මීනේ හුණු ජරා කරලා තියම් බාන්න නිකන් බලන්නකො ඈ කියන ලෑල් අත ගාලා බලන්නකො. බුදු පිළිමේ බලන්න දූවිලි කැටියක් ඇති. ඔක අදම ගිහිල්ලා පත්තර පිටුවක් කෙලලා නේ බුදු පිළිමේ හොදලා ලස්සනට තියන්න. රෑ හරි කමක් නැහැ, එළියෙන් මල් දෙකක් කඩලා හොදලා බුදුහාමුදුරුවෝ ගාවින් තියලා වැඳලා බුදිය ගන්නකො. හෙට උදේ නැගිට්ටාම ඉතිපිසෝ ගාතාව කියන්නේ. ඔයිට වඩා මොනවාද පින්නතුනි කරන්න තියෙන්නේ? සියල්ල හැදිලා ඉවරයි.
හරියනවා. මට ඒක තරුණයෙක් කියනවා හාමුදුරුවනේ සිගරට් එකක්වත් බොන්න හිතෙන්නේ නැලු. කොල්ල මොරටුයි. සිගරට් එකක්වත් බොන්න හිතෙන්නේ නැහැ ඇයි? පුදුම විදිහට ශක්තියක් ලැබෙනවා. දෙවිවරු බලාගෙන ඉන්නේ. කවුද මේ සත්පුරුෂයෝ කියලා? එයත්න්ට හරියනවා. ඒ නිසා අවුරුදු 16 17 18 පැනපු අපේ දරුවෝ හෙට ඉඳන් රෙදි හොදන්න අම්මට තාත්තට දෙන්න එපා. කොට්ට උරේ බෙඩ් සීට් එක හොදන්න අම්මට තාත්තට දෙන්න එපා. මම කාලා පිගාන හොදන්නේ නැන්නේ පිගාන කොරහට්ටනේ දාන්නේ. අපූර්වට තේ බීලා කෝප්පේ පුටු යටින් තියෙනවා. එහෙම කරන්න එපා. ඇවිල්ලා කලිසම ගලලා විහික් කරනවා දොරවල් වල රැඳෙන්න. එහෙම කරන්න එපා. මේක හොද ගන්න. නේ කොල්ලෙක් වුණාම තියෙන්න බෑ නේ පොඩ්ඩක් ගැම්මට ඉන්න බෑ. නේ ඔය පිළිවෙලට ඉන්න කොහොමද පිළිවෙල තියෙන්නේ? එක කාටවත් පාවිච්චි වෙන්න එපා. ඒ කියන්නේ එක එක ආපස්සේ යන්න එක එකාගේ සිගරට් කෑලි බොන්න එක එකාගේ බයිසිකල් වල නැගලා යන්න එක එක ගිහිල්ලා ගංජා ගහන්න. තැන් තැන් වල යන්න එපා. හැන්දෑවේ අම්මා තාත්තා කණ්ඩ කලින් ගෙදරෙන් කොල්ලෙක් වුණාම අම්මා තාත්තා එක්ක බත් කන්න ඕනේ. කොල්ලෙක් වුණාම අම්මට බත් කටක් කවන්න ඕනේ. කොල්ලෙක් වුණාම අම්මගේ දුක සැප අහන්න ඕනේ. අම්මට ඉන්න එකම රජා කොල්ලනේ. ඒක කියනකොට තාතෝ කියලා කතා කරනකොට ආයේ කොහොමද සැනසීම දෙන්නේ? ඒ කොල්ල ඇවිල්ලා අනිත් පැත්තට අම්මට දොස් කියනකොට සමහර කොල්ලෝ කියනෝනේ තොපි කියන විදිහට හිටියොත් එහෙම අපිට සමාජයක් නැති වෙනවා කියලා. ඒ අර අම්මා තාත්තා කියනෝනේ අරුන් මෙවුන් පස්සේ යන්න එපා කියලා. නේ අවුරුදු 24යි. හරි හැමං සෙරෙප්පු දෙකක් නැහැ. අවුරුදු 26යි දාන්න බ්‍රේස්ලට් එකක් නැහැ. එහෙම වෙලා හරියනවද කොල්ලෙකුට? මේ ගම්වල පෙතිගුලි තියනවද නැහැ? අකරැල්ලේ නැති වෙති මොකෝ? හරියට නේ ගුලි ගොඩවල් පෙති ගොඩවල්. ගුලි කියන්නේ අර මත් වෙන්න කන්නේ. පුතේ ගෙන්න ගන්න එපා ගම්වලට. මොකක් හරි කරන එකක් තියෙනවා නම් හෙට නවත්තන්න. මේ ඉස්කෝලේ යන පොඩි පැටවු පුරුදු වෙලා ඉන්නේ. මේ උම්පෙති ගහනවා ගුලි කනවා පේන්නේ නැද්ද කෝටු කෑලි වගේ ඇඟවල්නේ ගැහුවොත් එහෙම දෙකට කඩනවා. පාම්බාගයක් කා ගන්න පණ නැහනේ. අර දැකලා තියෙනවා සමහර පැටවු යනවා හෙල්මට් එක දාලා කුකුලට තොප්පිය දැම්මා වගේ. ඇඟ කෝටු වගේ පින්නොතුනි වැනෙනවා හෙල්මට් එක අර සම්පූර්ණ වැහිලා තියෙන හේරම. රූකඩ වගේ. ඇයි කණ්ඩ බෑ. රෑ 11 වෙනකන් ඔය ෆෝන් තල්ලු කර කර ඉන්න එපා. ඔයත්තුන්ගේ දරුවෝ කාමරේට ගිහිල්ලා ෆෝන් එක අරන් දොර වහගන්න නැද්ද? 12ක වෙනකන් ලූණු කපනෙව්වයි යකඩ කපනෙව්වයි තලනෙව්වයි වියට්නාම් කාරයෝ ගෙවල් හදනෙව්වයි මාළු අල්ලනෙව්වයි බිලි පොතු වරනෙව්වයි ඕවනේ බලන්න. ඔව බලන්න එපා. හේතුව අය උදේ නැගිටින්නේ 9ට විතර. එහෙම හරියන්නේ නැහැ. නේ කොල්ලෙක් වුණාම තියෙන්න ඕන හම්බ කරන්න ඕන හොඳට හම්බ කරන්න. පුතේ හොඳට ඉතුරු කරන්න. ජීවිතේ විඳවන්න නැතුව විඳින්නත් ඕනේ කාටවත් පාවිච්චි වෙන්න නැතුව. ඔය ඉන්න කවුරුවත් අපිට නැහැ. ඔය මෝඩ විදියට ඇසිරෙන්න එපා පුතේ. ඉතුරු කරන්න හොඳට. නේ බයිසිකල් කට්ටක් ගන්න ඕනේ, ඉඩම් කෑල්ලක් ගන්න ඕනේ නේ. ගෙදරට සිවිලිම ගහන්න ඕනේ. අපේ තරුණ දරුවෝ මම මේවා කියනකොට හිතන්න ඕනේ. ඔය පොඩි එරනේ පවුන් කාලක්වත් ගන්නකො හෙට ඉඳන්. නේ අඩුම තරමේ මොකවත් බැයි නම් සිගරට් එකක් ගන්නකොට පුතේ මතක් වෙන්න ඕනේ බිත්තර ගෙඩි 3ක් කියලා. හොඳේ? පැහැදිලිද? මං කියන්නේ සිගරට් එකක් බොනකොට සැප නැද්ද බිත්තර ගෙඩි 3ක්? ගත්ත හැකි නේද ඒ ගන්නට? කණ්ඩකො බිත්තර ගෙඩි 3ක් ඇඟටවත් අල්ලනවානේ. ඔය නිකන් ඔය එකේ කාට පෙන්නව කරන්න එපා. අපිට අපි විතරයිනේ ඉන්නේ. තව එකක් කියන්නම් මේ අපේ තරුණ දරුවන්ට කියන්නේ අපේ දුවලා පුතාලට. බීම බෝතලයක් කඩේ රුපියල් 200ක් විතර වෙන්න. තාත්තලත් කෙරුවට කමක් නැහැ. බීම බෝතලයක් 200යි. සිගරට් එකමාරක් විතරනේ. රුපියල් 200 කඩේට දීලා බීම් බෝතලයක් ගන්න. අරගෙන අද ගෙදර දැන් යන ගමන් යන්න. පුළුවන් නම් රින් ගන්න ඕන සේරම කඩවල් ගන්න දැන් යනකොට ඈ. එහෙම නෙමෙයි.
බීම් බෝතලේ අරගෙන හෙට ඉඳන් බැරිද දවසට සැරයක් විතර අර බීම ටිකක් නේ වීදුරුවකට වක් කරලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න බැයිද? රුපියල් 200යිනේ. සිගරට් එකක් බොන එකද හොඳ බුදුහාමුදුරුවන්ට බීම වීදුරුවත් පූජා කරගන්න එකද හොඳ? මගේ බුදුහාමුදුරුවෝ මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවදාවත් වරදින්නේ නැහැ. කිරීතුරුව වාගේ හරියනවා මේක හෙට කරන්න. එතන ලොකු පාරමිතාවක් තියෙන්නේ. හාමුදුරුවනේ මම මගේ වැරදි නවත්තලා බුදුහාමුදුරුව වෙනුවෙන් හැදෙනවා. අපේ පොඩි දරුවෝ තරුණ මහත්තුරු හැදෙන්න මං ආශිර්වාද කරනවා අපේ තරුණ ප්‍රජාවට තරුණ දරුවන්ට කාටවත් පාවිච්චි වෙන්නේ නැතුව අභිමාණයෙන් ඉන්න ඉගෙන ගන්න. ඔය බලාගෙන පුතේ හරි පරිස්සමට ඔය රට යන පිස්සුව ගහනවා හොඳේ. එම රට යන්න ඕනේ තමයි. මේ O level කරපු ගමන් කොල්ලෝ කියනවා කොරියාවේ යන්න ඕනලු. අය මේ කොරියාවේ නිකන් මේ රත්නපුරේ ගිහිල්ලා යනවා වගේද? ඉගෙන ගන්න. නැති කරගන්න නම් එපා අධ්‍යාපනය කියන එක. මේ බණ අහන්න එක්කහු වුණා වගේම එක්කහු වෙන්න. දෙන්න බෑ මේකේ කාටවත් කුඩු විකුණන්න. කිසි කෙනෙකුට අයිස් විකුණන්න දෙන්න එපා. අපේ තරුණ මහත්තුරු තමයි එක්කහු වෙන්න ඕන. කොල්ලොන්ට පුළුවන් මේක කරන්න. පුතේ නවත්තන්න එක ගුලියක් විකුණන්න දෙන්න එපා මේ ගම් වල. එක මත් පෙත්තක් විකුණන්න දෙන්න එපා පිං සිද්ධ වෙයි. ඔය තරුණ කාලේ ඇත්තොන්ගෙන් බාල පරපුර හදන්න. මේ පොඩි පැටව ඉස්කෝලේ යන අවුරුදු 15යි බීඩි කොට සාක්කු වෙන්නේ. එහෙම වෙලා හරියන්නේ නැහැ. මම මෙහෙම දේශනා කරන්නේ අපේ තරුණ දරුවෝ අපේ પરම්පරාව නැති වෙලා බෑ විනාශ වෙලා බෑ. අපේ රටට හොඳ බුද්ධිමත් තරුණයෝ ඕනේ. අපේ රටට හොඳ බුද්ධිමත් ප්‍රජාවක් ඕනේ. දැන් ඔය කියනවනේ ඔය සම්බුද්ධ ශාසනය පිරිහෙනවා විනාශ වෙනවා කියලා. මොන පිරිහෙනවද පින්නතුනේ මේ බණකට දිනයක් දී ගන්න බෑ. දැන් මේ පිරිහිලාද ඔය බණහඬ එක්ක අහුවෙලා තියෙන්නේ. එහෙම පිරිහෙන්නේ නැහැ. හැබැයි මං විශ්වාස කරනවා මෙතන ඉන්න සේරම Facebook ඇති කියලා. ඔය අපේ තරුණ දරුවෝ එහෙම ඉන්නවනේ නේ. දැන් ඔය දැක්කා අපේ හාමුදුරනේ පෞගේ දවස්වල හාමුදුරුවෝගේ ජල්බරි වෙනවන්නේ දැකලා තියෙනවනේ Facebook එකේ ඉඳලා හිටලා. ඔයනේ ඉතින් ඔය ඉවක් බවක් නැතු ඉන්න සංඝයා වහන්සේලා ඉන්නවනේ. ඔහොම එකක් වෙලා මං ඔය හාමුදුරුවෝගේ මොකක් හරි තිබ්බොත් ඒ පෝස්ට් එක නෙමෙයි කමෙන්ට් තමයි බලන්නේ. ඒකේ තියෙනවා ඔවුන්ගේ ගණය එලවන්න ඕන, ඔවුන්ගේ තට්ට පලන්න ඕන, ඔවුන් පන්සල් වල තියන්න හොඳ නෑ, සාසනය කනවා විනාශ වෙනවා. මෙවුන්ගේ සිවුරු ගලවන්න ඕන, ගහන්න එකෙක් හිටියේ නැද්ද? එහෙම කුලප්පු වෙන්න එපා. මේ කොහෙවත් යන මිනිස්සෙක් නේ. අපි මොකටද කුලප්පු වෙන්නේ? ලංකාවේ ප්‍රවෘත්ති බල්ලන්නේ කුලප්පු වෙන්න තරම. එහෙම කලබල වෙන්න එපා. ඔන්න හදවතට තට්ටුවක් දාලා අහන්න ඕනේ. ඔය Facebook එකේ කවදාවත් මේ බුදු ගුණයක් ෂෙයා කරලා තියනවද? ඔය Facebook එකේ කවදාවත් ධම්මපදේ ගාථාවක් දාලා තියනවද? පුතේ ඔහොම හදවතට තට්ටුවක් දාලා අහන්න මගේ Facebook එකේ ශාසනය වෙනුවෙන් මම මොකද්ද කරුවේ? ඔය දැන් සැප්තැම්බර් මාසේ 25 රුවන්වැලි සෑයේ 1000ක් මහාන කරනවා. දන්නවද නැහැ? නේ දානේ දෙන්නේ මම. හඳුල්ලා 4000කට විතර. 1000කට ගිලම්පස දෙනවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපවෙන්න කැපවෙන්න කවදාවත් සමාජ මාධ්‍යයක සම්බුද්ධ ශාසනයට විරුද්ධව ඒ තියෙන දේවල් වලට උඩගෙඩි දෙන්න යන්න එපා. මේ අපේ රට, මේ අපේ ආගම රත්නත්‍රය ආනුභාවයෙන් තුන්රංගේ ආශිර්වාදයෙන්
ඔයත්තන්ට යහපත් විදිහට ජීවත් වෙන්න ශාසනය වෙනුවෙන් කටයුතු කරන්න අවශ්‍ය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හාමුදුරුවෝ පරිස්සම් කරගන්න. මම මේ බණට ආවෙම හාමුදුරුවෝ හින්දා පින්නතුනේ උන්වහන්සේ හරිය නිහතමානී. වෙන හාමුදුරුවෝ හොන මේ හාමුදුරුවෝ මට බැනලා තියෙනවා කුණු හarpනුත් එක්ක. ඔව් බණකට එන්නම් කියලා ආවේ නැත්තම් එහෙම. අපේ හාමුදුරුවෝ හරි ගුණ සම්පන්නයි. අපේ හාමුදුරුවෝ හරි සීල සම්පන්නයි. මම ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේලා පොඩි හාන්ලා පරිස්සම් කරගන්නනේ දරුවෝ පැවිදි කරන්න ආරක්ෂා කරන්න හොඳට උගන්වන්න. කවදාවත් දොස් පරොස් කියන්න යන්න එපා. කවදාවත් වැරද්දක් කියන්න යන්න එපා. මොකද උන්වහන්සේලා දරුවෝ වගේ බලා ගන්න. කෝටියක් වැරදි තිබ්බත් ඒ අපේ හාමුදුරුවෝ පින්නතුනේ අර පරිස්සම්ම කරගන්න කියන යෝජනාව මම කරනවා. මම ප්‍රාර්ථනා කරනවා මේ බණ අහන්න ආපු සියලු දෙනාටම සූවිසි අනන්ත බුදුගුණේ බලයෙන් දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් සතක් ශාන්තියක් යහපතක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔහොම්මම අම්මටයි තාත්තටයි පින් දෙන්න. මගේ අම්මට තාත්තට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. මේ පින්නතුන් යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙල හෙළඳාම් ආදිය දිනෙන් දින දියුණු පමුණු වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මම ප්‍රාර්ථනා කරනවා අපේ තාත්තලාට අපේ තරුණ දරුවන්ට කවදාවත් වරදින්න නම් එපා සාදු සාදු සාදු. එයත්න්ගේ ජීවිතවලට හරියන්න ඕනේ. එයත්න්ගේ ජීවිත සමෘද්ධිමත් භාවයට පත් වෙන්න ඕනේ. මගේ රට මගේ ජාතිය මගේ ආගම රැකපු රණවිරුවන්ට පින් අයිති වේවා. වැඩ ඉන්න ලොකු හාමුදුරුවන්ට නිරෝගී සම්පත් ලැබේවා. මගේ අම්මට තාත්තට මගේ ගුරුවරුන්ට මගේ ලොකු හාමුදුරුවන්ට මගේ මියගිය අයියට පින් අයිති වේවා. සංසාරේ කවදාවත් අකල් මරණයකට සාපිපාසාවකට ගොදුරු නොවේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා සාදු සාදු සාදු. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු. හොඳයි බුදු සරණයි සියලු දෙනාටම. පිනතුනි ඔහොමම චූටි වෙලාවක් ඉන්න පිරිකර පූජාව සිද්ධ කරනවා. මේ අතකසක අපි ආශිර්වාද කරමු. ඔබ අපි හැමදෙනාම පුන පුනාම බලා සිටි මේ රටේ යුගයේ අවශ්‍යතාවය ඉටු කරන ජේෂ්ඨ සංඝ පීතරුන් වහන්සේ අපි අද දවසේ මේ සුදුසුම් පින්බිමට වැඩම කරවන්නට වාග්ය සම්පන්න වුණා. නිකවැරටිය සමදරාපිටිය පාලිත පිරිවෙනේ අති ගෞරවනීය පරිවෙනාධිපති ගණේවැව පුරාණ රාජ මහා විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිකාරී
ගුවන් විදුලි රූපවාහිනී විචිත්‍ර සදහම් දේශක අති ගෞරවාස්පද කත්නොරුවේ සිරිධම්ම අපේ හාමුදුරන් වහන්සේ අපි කෙරෙහි තාම අනුකම්පාවෙන් මෙත්සිතින් ඒ උතුම් සදහම් දේශනාව සිදු කළා. උන්වහන්සේගේ ආදරණීය සහෝදරයා ආදරණීය ලොකු හාමුදුරන් වහන්සේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ පසුගිය දින අපවත් වුණා. සහෝදරයා දැනට වසර කිහිපයකට කලින් දැන් සමුගන්නට යෙදුණා. උන්වහන්සේ ජාතික මෙහෙවරක් මේ කරන්නේ. මේ කරන මෙහෙවර තව කෙනෙකුට කරන්න අමාරුයි. මේ කාලයේ මෙහෙම කළමනාකරණය කරගන්නත් අමාරුයි. අපි දැන් මේක ඉවර වෙලා ගෙදරට ගිහිල්ලා නිදාගන්නේ හාමුදුරුවෝ තව පැය 6ක් 7ක් විතර පන්සලට යනකම් යන්න වෙනවා. ආයෙ හෙට උදේ පාන්දර සෑහෙන පිරිසක් දැහැත් වටේ තියාගෙන පන්සලේ පොලිමේ උදේ පාන්දර අවදි වෙනවා. ඒ කට්ටියට උත්තර දෙනවා. ආයෙ බණකට පිටත් වෙනවා. දවසකට බණක් දෙකක් තුනක් අවම තුනක්. එහෙම මේ කැපකිරීම තව කෙනෙකුට කරන්න බෑ අපේ හාමුදුරනේ. ඔබ වහන්සේ මේ මෙහෙවර කරන්නේ මම මේක මේ මිනිස්සු ඉන්න තැන කියන්න ඕනේ. මං ඇහුවේ හාමුදුරන්ගෙන් ඇහුවා. හාමුදුරු උත්තර දුන්නේ නැහැ. හාමුදුරන්ගේ රියදුරු මහත්තයාගෙන් ඇහුවා. එයත් කිව්වා හාමුදුරනේ වාහනේට තෙල් ගහන්නවත් එපා කියලා. ওই මිනිස්සු තුල තියෙන වැරදි මත හඳුනගන්න මම මේ පණිවිඩය දෙන්නේ. මම මේක කරන්නේ හාමුදුරුවෝ ශාසනික කටයුත්තක් හැටියට කියන එක උන්වහන්සේ මතක් කළා. එනිසා ඔබ වහන්සේ මේ රටට වටිනවා අපේ හාමුදුරනේ. ඒ වුණාට අපි මොකද මේකේ පැවැත්මක් තියෙන්න ඕනේ නිසාම අපේ දකුණු කොරියාවේ කටයුතු කරන රොමේෂ් මහත්මයා ඇතුළු කණ්ඩායම ඒ සඳහා දායකත්වයේ දරුවා අපේ දායක සභාවේ ඇත්තෝ අපේ සුසන්ත මහත්මයාත් අපේ පේමරත්න මහත්මයාත් මතක් කළ යුතු වෙනවා. අපි ඔබ වහන්සේට මම පන්සලට ගිය වෙලාවේ දැක්කා මේ බොහොම නිහතමානී නිහඬව වැඩ ඉන්නේ ওই වාඩි වෙන පුටුවක් එහෙමවත් ගෙනහලා විශේෂ එහෙම සූදානමක් නැහැ. ඒ නිසා මම තීරණය කළා හාමුදුරන්ට ඇඳක් පූජා කරන්න ඕනේ කියලා. එදා හදලා තිබුණේ. අද පූජා කරනවා. දැන් මේක චාරිත්‍රාක් හැටියට දෙන්න බෑ. නමුත් ඔබ වහන්සේට පූජා කරා කියලා හිතාගෙන අපේ කඩේ තුසාර මහත්මයාගේ වාහනයෙන් මේ ආපු වාහනෙන් ඒක ගෙනියන්න බෑනේ. ඒ නිසා ඒ වාහනෙන් අපි පන්සලට ගිහිල්ලා පූජා කරනවා ගරු භාණ්ඩයක් හැටියට. හේතුව මගේ තාත්තත් මිය ගිහලා දැන් අවුරුදු ගණනාවක් මෑණියෝ ඉස්සරහා ඉන්නවා. මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පවත්තලත් දැන් අවුරුදු ගණනාවක්. ඒ හාමුදුරුවෝ මහ පින්වන්ත හාමුදුරුවෝ කෙනෙක්. මේ පන්සලේ ලොකු අයිතිකාර එහෙම නැත්නම් මෙහි පන්සලේ නිර්මාතෘන් වහන්සේ මිදිගහමුල්ල පන්සලේ වැඩ ඉන්නේ. උන්වහන්සේ වයෝවෘද්ධයි තරම. ඒ නිසා උන්වහන්සේට දිගාසිරි ලැබෙන්න කියන මේ කරුණු ප්‍රාර්ථනා කරගෙන මේ මෙතනට ගෙනහල්ලා ඒක ප්‍රායෝගිකව පූජා කරන්න බැරි නිසා අපි අර වාහනේ ඒක තුසාර මහත්මයා ගිහින් පන්සලට පූජා කරයි. දැන් අපි මේ පරිස්කාර පූජාව සිදු කරනවා. ඒ නිසා පිරිකර පූජා කිරීම සිදු කරන්න හාමුදුරුවෝ මේ මැදින් වඩින්නේ කලබල වෙන්න එපා. පුංචි වෙලාවක් අපි ඔහොම ඉන්න. හාමුදුරුවෝ මේ මැදින් ඔයාලට මේ මැද ඉන්න කට්ටියට දකින්න නොහැකි වෙච්ච නිසා පිළිලීමක් කළා. අරෙන් කට්ටිය හිටියා. මට මිනිස්සු හසුරා ගන්න බෑ. ඔය ඇත්තෝ ආවේ හාමුදුරුවෝ දකින්නනේ. ඒ නිසා පොඩි ඉඩ කඩක් අපිට හදලා දෙන්න. මැදින් උන්වහන්සේ අතෙන් යන අපි කාරුණිකව ඉල්ලීම කරා හාමුදුරනේ මේ දහස් සංඛ්‍යාත පිරිස වැඩ ආවේ ඔය දකින්නත් එක්ක පොඩි ඉඩක් හදලා දෙන්නේ. ඔය මැදින් හාමුදුරුවෝ එතනට වැඩම කරන්න උන්වහන්සේ එහෙම තමයි වැඩම කරන්නට යෙදෙන්නේ. ඒ නිසා ඒ කාරණේත් මතක් කරමින් පරිස්කාර පූජාව සඳහා හැමෝටම මතක් කරනවා පිරිකර පූජාව සිද්ධ කරන්න හැමෝම සාදු කියලා තමන්ගේ දෑතේ පිරිකර තියනවා කියන අදහසෙන් සාදු කියමින් පරිස්කාර පූජාව කරනවා. පරිස්කාර ගෙනහලා තියෙන අය පූජා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පරිස්කාරය අද මේ ආම්දුරු කියනවා පූජා කරා කියන අදහසින් මෙත් සිතින් පරිස්කාර පූජා කරන්නලු
ඒ ටික නැවත අපි යන දවසේ අපි ඒක අරන් යනවා මොනහන්සේ පරිස්කාර මේක මොනක් කරත් ප්‍රතික්ෂේප කළත් මේක අපේ කටයුත්ත ඒ නිසා චාරිත්‍රයේ සිදු කරනවා මේ වෙලාවේ වැලිකපල ප්‍රාදේශ සභාවේ සභාපතිතුමන් ඒ වගේම විශේෂයෙන් අපේ උපුල් මහත්මයා ඒ වගේම මේ මහා මෙහෙවරේ අපිට ලොකු මෙහෙවරක් කරා ස්ථානාධිපතිතුමා හාමුදුරුවෝ වැඩියෙත් එම ස්ථානයට පිනතුනේ මතක් කළ යුතු වෙනවා මේ කටයුත්තේදී හාමුදුරුවෝ හිමින්ට වඩින නිසා ඔය ඇත්තන්ට ඔතන්ට බාධාවක් නොවන මේ අපි කරපු ඉල්ලීම උන්වහන්සේ බොහොම නිහතමානීව පිළිගෙන ඔබ වෙනුවෙන් ඒ චාරිත්‍රය ඉෂ්ට කරනවා ඔබ වහන්සේට බොහොමත්ම පිං අපේ හාමුදුරනේ නැත්නම් මෙතනට වාහනේ ගෙනත් තිබුණේ ඒ ඔබට කරන සැලකිල්ලයි උන්වහන්සේ මේ කරන්නේ ඒ නිහතමානීත්වයට ඔබ වහන්සේට බොහොමත්ම පුණ්‍ය අනුමෝදනා කරනවා මේ වෙලාවේදී අපේ ස්ථානාධිපතිතුමා පොලිසියේ එතුමාට පින් අනුමෝදන් කරනවා රමේෂ් මහත්මයා ඇතුළු කොරියාවේ රැකියාව කරන තරුණ සියලු දෙනාටම මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා මේ වේදිකාව සහ මේ ශබ්ද වාහිනී යන්ත්‍ර සඳහා දායකත්වයේ දරන්නේ සහ බැනර් කට් අවුට් ස්ටිකර් ආදී කටයුතු වලට උඩවේල ගංගානි ආයතනයේ නැත්නම් ගංගානි මහත්මයා එතුමාව විශේෂයෙන් මතක් කරනවා වැලිකපල ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු සභාව තුළ සියලුම දෙනාව මේ වෙලාවේ මතක් කරනවා පින් දෙනවා ඒ වගේම දහත්වටි පූජා කිරීම සිදු කළේ බුද්ධික මහත්මයා මණික් වෙළඳ ව්‍යාපාරික එතුමා චාමර මහත්මයා දන්නවා දහසකට වැඩතේදී අපි වෙනුවෙන් පැමිණේ චාරිත්‍රය එතුමා සිදු කළා ඒ වගේම එරන්ද මහත්මයා තුෂාර මහත්මයා සරත් මහත්මයා සරත් ගුරුතුමා මගේත් ගුරුවරයා එතුමා තමයි මේ විදුලි ආලෝක සඳහා දායකත්වයේ දරන්නට යෙදුනේ එයාලවත් ඒ වගේම ඒකට අපේ ක්‍රමිට් සෙව්වන්දික මහත්මයා දායක වුණා. ඒ වගේම විශේෂයෙන් එහා පැත්තේ දන්සල ක්‍රියාත්මකයි. දන්සලට දායක වෙච්ච හැමෝගෙම නම් මම මතක් කළා. බීලුණු ගෙඩියේ ඉඳලා විවිධ දායකත්වයන් සපයපු හැමදෙනාම එනිසා පෞගේ කාලේ අභාවයටපත් වෙච්ච චාමර මහත්මයා වෙනුවෙනොත් ඒ අම්මලා ඇතුළේ පිරිස ඒ වගේම දානි උයන කටයුතු කරන්නේ අපේ රාල මහත්මයා ඇතුළු කණ්ඩායම දන්සල එහා පැත්තේ මං හිතනවා කොහොම වෙයිද දන්නේ නැහැ හිමින්ට පරිස්සමෙන් මේ මං ඉන්න ඉසව්වේ වැව අයිනෙන් යන්න එපා වැවට අනතුරුදායකයි ඒ නිසා හානි නොවෙන්න පරිස්සමෙන් දන්සලට යන්න කැම කාලෝනි යන්න හැමෝම විවිධ ප්‍රදේශවලින් පින්නතුන් සම්බන්ධ වුණා ආව මෙතනට ආව හැමෝටම පින් දෙනවා අපේ පින්නතුනේ මට වචන නැහැ ඔයාලට පින් දෙන්න 10000කට වැඩි පිරිසක් මේ වෙනකොට අන්න මල් ටික ගලවන්න ඔහොමම ගලව ගන්න මල් බුකිටි ගලවන්න කවුරු හරි පරිස්සමෙන් ගලවන්න ඕනේ ගලවලා තියන්න ඔය වැට ගලවන්න ඉඩක් දෙන්න මල් ටික ගලවලා උතනින් ඉඩක් දෙන්න එතකොට හරි ඇදලා ගලවන්න එපා නූලක් තියෙනවා ඒක පරිස්සමෙන් දන්සල එහා පැත්තේ මම හිතනවා 10000කටත් වැඩි කියලා හිතෙනවා අපේ පින්නතුනේ කාට හරි යන්න වාහනයක් නොතිබුණොත් ප්‍රධාන පාරට කොහොමෙන් හරි එක්ක යනවා කවුරුවත් බය වෙන්න එපා වාහන තියෙනවා ඇති වෙනකන් යන්න ඔබ අසරණ වෙන්න දෙන්නේ නැහැ මෙතනට ආව නිසා ඔබ බොහොම නිහඬව ඉන්න මේ කාරණේ මතක් කරන්නේ තදබදේ ඇති වෙලා පුංචි දරුවෝ තෙරපිලා එහෙම වෙන හින්දා කාටවත් ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ බය වෙන්න එපා ප්‍රධාන මාර්ගයට යනකම් ඔබව අරගෙන යනවා මේ ත්‍රිවිල් එකක හරි එකක් යනවා ඔන්න අවම වශයෙන් කියනවා නම් එනිසා මාව මුණ ගැහෙන්න යන්න වාහනයක් නොතිබුණොත් ඔබව අදාළ ප්‍රදේශයට එක්කන් යන එකත් කරනවා කැමතේ වතුර ආදී දේ පිළියෙල වෙලා තියෙනවා එහා පැත්තේ ඒ වගේම මම හිතනවා අපි මන් දැනුවත් උනේත් නෑ කවුරු හරි වෙනම ආය දන්සලක් දීලා තිබුණා ඒ අයට මතක් කරනවා මාව දැනුවත් කරන හැටියට මා දැනුවත් වෙච්ච ඒවා මතක් කළේ ප්‍රධාන ගේට්ටුව තදබදේ වැඩි අපේ පින්නතුනේ
විශාල පිරිසක් ඉන්නේ. ඔය මතක් කරනවා මේ පොඩි වෙලාවක් අපි ඉවසමු සෙනග එහාට මෙහාට යනකම් මේ එහා පැත්තේ දන්සල තියෙනවා කෑම කාලේ යන්න ඕනේ. එතන 4-5000කට කෑම උයලා තියෙන්නේ. මේ හැමෝටම ප්‍රමාණවත් වෙයිද දන්නේ නැහැ. ඒ ප්‍රමාණවත් වෙන විදිහට තියෙන හැටියට ඒකත් භුක්ති විඳලා ඒ මිනිස්සු ඊයේ රෑ ඉඳලා මේ වෙනකන් වෙහෙසෙනවා. ඒකට උදව් කරපු හැමෝම ගැන මම නාම ලේඛනයේ මතක් කරා. මේ මතක තියෙන විදිහට ඒ නිසා මේ වෙලාවේදී වැට ගැලවීම කළා. එතනින් යන්න පුළුවන් දැන්. එහෙන් යන්නත් පුළුවන්. අර ගේට්ටු කොහෙවත් වහලා නැහැ. ඕනම දොරටු 3ක් තියෙනවා පිට වෙන්න. ඒ ස්ථාන තුනේ මෙතන ප්‍රධාන දොර තියෙනවා. වැව වටින් ගිහිල්ලා යන්න පුළුවන්. එහා සමන් දේවාලේ මේ රවුමෙන්ම ගිහිල්ලා සමන් දේවාලෙන් පිට වෙන්නත් පුළුවන්. ඒ ඕනෑම තැනකින් පිටත් වෙන්න පුළුවන්. ඒ කාරණේ මතක් කරනවා.